සුබ දවසක් යාළුවනේ. ඉතින් සෙනසුරාදා දිනේ අපේ වීඩියෝ එක ගන්න බැරුණා. ඉතින් අද ඉරිදා දිනේ ඔයාලා නිවාඩු දවසක්. ඉතින් අපි BYD app එක ගැන අපේ රියල් එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්නම් කියලා කිව්වා. ඉතින් මම පහුගිය දවසක අපිට අපොයින්ට්මන්ට් ඩේට් එක අනුව මට යන්න හම්බුණා. ඉතින් වාහනේ ගෙනාවු දැනටම අපි ගියා. ඉතින් අවුරුද්දකට පස්සේ ඔන්න ලොකේෂන් එක මෙතනින් තමයි අපි වාහනේ එළියට ගත්තේ. ඉතින් බොහොම සතුටක් ඇති වුණා. ඉතින් අලුත් වාහන කීපයක් එතන අපිට බලන්නත් තිබ්බා. ඩෙන්සා ඒ වගේම ඇටෝ 2 ඒ වගේ අපේ පරණ වාහන තිබ්බා. ඉතින් කවුරුත් හිටියේ නැහැ. මම උදෙන්ම අපොයින්ට්මන්ට් එක අරගෙන තමයි ගියේ. ඉතින් අද අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මේ ඇප් එකේ තිබ්බ රියල් කරුණු ටික මොනවද කියලා. ඉතින් ඒගොල්ලෝ මුලින්ම SIM කාඩ් එක ඉන්සර්ට් කරලා වැඩේ පටන් ගත්තා. ඉතින් මගේ SIM කාඩ් එක දාලා තිබ්බ උනාට පොඩ්ඩක් එතන සෙටින්ස් ටිකක් ආයි හදන්න යාලට තිබ්බා. ඒක ආරම්භ කරලා එතනින් එහාට ගියේ වැඩ කටයුතු අපි මොකක්ද කියලා බලමු. මේ ඇප් එකේ තියෙන රියල් කරුණු ටික මොනවද කියලා අපි බලමු. අපි ගිය සතියේ ගෙන වීඩියෝට සමගාමීව. ඉතින් මුලින්ම මේගොල්ලෝ ඇත්තට BYD Auto app එක ඔයාලගේ මොබයිල් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න කියලා කියනවා. ඉතින් ඔයාලා මේක කරගෙන ගියත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේක ඔයාලා මෙන්න මේ තියෙන BYD Auto කියන app එක තමයි දාගන්න ඕන ඔයාලා මොබයිල් එකට. දාලා ඒකේ settings ටික හදාගන්න. password එක අතර 3 පාරක් විතර password අහනවා. ඒකට characters 20ක විතර දිග password එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ ටික setup කරගෙන ගියා නම් ඔයාලට වැඩේ පහසුයි. ඊට පස්සේදී ඔයාලා ලැන්ග්වේජ් එක country එක ටික ඔක්කොම select කරලා අවශ්‍ය settings ටික සාමාන්‍ය normal app එකක් දාගන්න විදිහට දැම්මම මෙන්න මේ වගේ තමයි app එක එන්නේ. ඉතින් ඊට පස්සේදී ඔයාලගේ QR එක scan කරලා ඔයාගේ වාහනේ connect කරන්න පුළුවන් app එකට. ඇත්තට මේ හැම දෙයක් මේගොල්ලෝ support කරලා දෙනවා. ඊට පස්සේදී තමයි අපිට වැඩ ගාලා බලා ගන්න පුළුවන් මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලා මේ දකින්න ආකාරයට app එක මේක තමයි display එක. මේකේ තියෙන මොනවද controls කරන්න පුළුවන් දේවල් ටික අපි එකින් එකට ඉස්සරහට බලාගෙන යමු. ඉතින් වැඩ ගොඩාක් පහසු වෙන ආකාරයක් තමයි තියෙන්නේ. ඉතින් අපි හිතුව තරම් මේකේ options නැති වුණත් අපි තියෙන options වලින් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා අපිට මේ තේරෙනවා. ඉතින් මුලින්ම අපි ඇත්තට මේකේ app එකේ අපිට තියෙන එක තමයි digital key එක. ඉතින් මගේ iPhone එක මට පුළුවන්කම තිබ්බා setup කරගන්න digital key එක විදිහින් අපිට වාහනේ මින් පස්සේ යද්දී අපි අර කිව්ව ආකාරයට මුලින් වීඩියෝ එකේ key එක අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට වාහනේ අන්ලොක් කරලා ඊට පස්සේ ස්ටාර්ට් කරන දේවල් ඔක්කොම ටික අපිට මේ මගේ ෆෝන් එක මේ ඩිජිටල් කී විදිහට assign කරගත්තෙන් පස්සේ කරගන්න පුළුවන්. මේ ආකාරයට ඔයාලා දකින්නේ. ඉතින් මම කොහොමද මේ පහසුකම අත්විඳින්නේ කියලා. ඉතින් මම දැන් දවස් කිහිපයක් මේ වෙනකොට මේක යූස් කරා. ඉතින් අතරම සමහර අවස්ථාවල කී එක purposely අරන් ගියේ නැහැ. එළියට අරන් මේක වැඩ කරනවද කියලා බලන්න. ඉතින් ඒක බොහොම ආකාරයට හොඳින් වැඩ කරනවා. ඉතින් ඉස්සරහට එතකොට ඔයාලට මේ ඔප්ෂන් එක යූස් කර ගන්න පුළුවන්. ඉතින් ඒක සෙටප් කරන වැඩ ටික ඔක්කොම මේගොල්ලෝ කරලා දෙනවා. ඉතින් ඔයාලට උනත් මේක ඇඩ් ගිහිල්ලා ඩිජිටල් කී විදිහට මේක ඇඩ් කර ගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා මේ settings ටික එතනින් ඉන්න නියෝජිතට කියලා හදාගන්න. ඊට පස්සේදී අපි ඊළඟ ඔප්ෂන් එක විදිහට මොකද්ද තියෙන්නේ කියන කාරණාව බලමු. දෙවෙනි මුලින්ම අපි අතර බැටරි percentage එක මේක බලන්න පුළුවන්. ඔයාලා කොහොමද දැන් තියෙන තත්ත්වය. ඊට පස්සේ වාහනේ තියෙන location එක ඔයාලට බලා ගන්න පුළුවන්. පොසිෂන් කරලා ඉතින් අපිට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා වාහනේ සොරසතුරු කරදරයට ලක් වුණත් අපිට මෙතෙන් මේ හරහා හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට වාහනේ ස්ටේටස් එක බලා ගන්න පුළුවන්. රෝදවල කොහොමද උලන් තත්ත්වය. ඊට පස්සේ ඩෝ ලොක් කරලාද තියෙන්නේ, ඕඩෝමීටර් රීඩින් එක, ඒ සියල්ලක්ම මේ අපෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි AC controls මේක හරහා ඔයාලට control කරන්න පුළුවන්. වාහනේ ස්ටාර්ට් කරන්න පහසුකම් නොලැබුණත් ඉතින් අපිට අවශ්‍ය තැන ඉඳගෙන AC controls ටික යූස් කරලා වාගේ මේ කන්ඩිෂන් එක ඔයාලට වාහනේ නගින තත්ත්වයට හදා ගන්න පුළුවන්. ඒතර මේක බොහොම වැලියබල් ඔප්ෂන් එකක්. මොකද අපි ගොඩාක් හීට් එක තියෙන අවස්ථාවක වාහනේ නැග්ගයින් පස්සේ අපිට ඒක දරා ගන්න අමාරුයි. ඉතින් මේකෙන් වෙන්නේ අතට අපිට වාහනේ කන්ඩිෂන් කරලා තියාගන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට මේක කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. මම ටෙස්ට් කරලා බැලුවා. මේ ඇත්තට ඒක හොඳ පහසුවකුත් වුණා මට. පහුගිය දවසක මම අවුවෙන් අතර කර ගිය අවස්ථාවක් කොළඹ ප්‍රදේශයේ වාහන අතර කළ ගිය අවස්ථාවක ඉතින් මම විනාඩි 5කට විතර කලින් මේක ඔන් කරා. ඊළඟ තමයි charge connect disconnect කියන මේ data ටික ඔයාලට පෙන්නනවා මේකේ. charger එක connect කරාන් පස්සේ එහෙම නැත්නම් auto disconnect වුණාන් පස්සේ charging level එක ඔක්කොම බලා ගන්නත් පුළුවන් මේකේ. ඉතින් මේ පහසුකමත් අපිට ලැබිලා තියෙනවා. හොඳයි ඊළඟට ඇත්තට ඔයාලට vehicle එක මේ off කරන එක ඔයාගේ mobile app එක හරහා කරන්න පුළුවන් අනිවාර්යෙන් කිසි ප්‍රශ්න නැහැ. ඊට පස්සේ windows close කරන එක මේ app එක හරහා කරන්න පහසුකම ලැබිලා තියෙනවා. ඉතින් මේවා අපි ඔක්කොම ටෙස්ට් කරලා තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව work වෙනවා. ඉතින් මේ දකින්නත් ඔයාලා වීඩියෝ වල පසුබිමින් ඒක තමයි. ඊට පස්සේ අපිට වාහනේ ඇත්තට hazard lights on කරලා වාහනේ තියෙන තැන location එක හරියට අපිට ළඟට ගිහින් උනත් හොයාගන්න පුළුවන්. ඉන්නේ අපහසුතාවයක තියෙනවා නම් මේ වෙලාවේ. ඊට පස්සේ ඊට අමතරව හෝන් එක නාද කරලා අපිට app එක හරහා වාහනේ පහසින් සොයා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.
ඉතින් මේ කියන කරුණු කාරණා ටික තමයි අතර අපි ඇප් එක තුලින් දැනට දැක්කේ. තව මොන හරි විශේෂ දෙයක් අපි හොයාගත්ත ඉතින් අපි ඔයාලට කියන්නම්. ඊට අමතරව අතර වාහනේ අපි අර කිව්ව ඩීටේල්ස් ඔක්කොම අපිට ස්ටේටස් එක බලන්න පුළුවන්. වාහනේ නම්බරේ, ඔඩෝමීටර් රීඩින්ග්ස්, ඒ සියල්ල, බැටරි චාර්ජ් වෙන පර්සන්ටේජස්, මේ සියල්ලක් ඔයාලට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඇප් එක දාගත්තයින් පස්සේ තාම දාගත්තේ නැති කෙනෙක් නම් ඉතින් ඒ වගේම මම තව කරුණු කිහිපයක් ඔයාලට මේට අමතරව කියන්න ඇතරව මේ වෙනකොට SIM එකක් දාලා නැත්නම් අනිවාර්යයෙන් SIM එක ස්ටෑන්ඩඩ් සයිස් එකක් අරගෙන යන්න. එතනින් තමයි වැඩේ ස්ටාර්ට් කරන්නේ. SIM එක දාලා තියෙන කෙනෙක් නම් සමහරට ඔයාගේ settings ආයි හදන්න ඕනේ කියලා කියනවා. එතකොට ඇතර ඒගොල්ලෝ රීසෙට් කිරීමක් කරනවා ඔයාගේ entertainment system එක. ඒ වගේ අවස්ථාව Gpack එක වගේ දෙයක් ගැලවිලා යන්න පුළුවන්. අතන මගෙත් එහෙම ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මට ආයෙක Gpack එක ඉන්ස්ටෝල් කරගන්න උනා. ඒ හින්දා පොඩ්ඩක් ඔයා වාහනේ එළියට ගන්න කලින් අනිවාර්යයෙන්ම බලන්න ඔයාගේ ඉන්ස්ටෝල් කරලා තිබ්බ සමහර විශේෂයෙන් Gpack එක. අනිත් ඒවා නම් කොහොමවත් අපිට සෙටප් කරගන්න ඕනේ. ඒ වගේ දේවල් නැති වෙලාද තියෙන කියන කාරණාව බලන්න. ඒ වගේම ඔයාලා පහසු වෙලාවක් දාගෙන මේ අපොයින්ට්මන්ට් එකට යන්න ඒගොල්ලෝ කෝල් එක ආවයින් පස්සේ අවශ්‍ය වෙලාවට ගියන් පස්සේ ඒගොල්ලෝ එතන කාර්මිකයෝ 12 දෙනෙක් ඉඳලා අතර වාහන කිහිපයක් එකසැරේ සෙටප් කිරීම කරනවා. සහ ඒක ඩෙමොන්ස්ට්‍රේෂන් එකක් ඔයාලට හොඳට පැහැදිලි කරලා ලබා දෙනවා. ඉතින් හැම දෙයක්ම අරගෙන ඔයාලා මේ ඇප් එකේ එක්ස්පීරියන්ස් එක මේ අත්විඳින්න ඔයාලා කමෙන්ට්ස් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලා මොන විදිහටද මේක එක්ස්පීරියන්ස් කියන්නේ, මොනවද ඔයාලට හම්බෙච්ච පාස්කම් කියන කාරණාව. ඉතින් අද දිනේ අපේ බ්‍රයිට් පාත් චැනලයත් එක්ක එකතු වෙලා බොහොම ස්තුතියි. ඉතින් මේ වගේ වීඩියෝස් අපි හැමදාම ඔයත් එක්ක ෂෙයා කර ගන්නවා. ඉතින් ඊළඟ වීඩියෝෙන් අපි හැම වෙලකම් ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක් වේවා.